මැයි මාසය කියලා කියන්නේ ගොඩාක් සුබ මංගල නැකත් තියෙන මාසයක්. ඉතින් මැයි මාසයේදී විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කපල් එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අහන්න ඕනේ බලන්න ඕනේ. මොකද දන්නවද? ඔයා විවාහය ගැන සහ ඔයාගේ වෙඩින් එක ප්ලෑන් කරලා ති මේ වෙද්දි ඕල්රෙඩි. මොකද ඔයා වෙඩින් එක කොහෙද ගන්නෙ, මොන හොටෙල් එකේද, සහ ඔයා කාටද ආරාධනා කරන්නේ, වෙඩින් ඩ්‍රෙස් එක කරන්නේ කවුද, ෆොටෝස් කරන්නේ කවුද, හනිමූන් එකට අපි කොහෙද යන්නේ, මේ හැමදේම ඔයා වෙඩින් එක දවස සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ඔයා ඕල්රෙඩි එක ප්ලෑන් කරලා ඇති. හැබැයි ඔයා චුට්ටක් නැවතිලා හිතලා බලන්න. ඔයා එක දවසක් වෙනුවෙන් අවුරුද්දක් මාසයක් දින ගණනක් ප්ලෑන් කරාට ඔයා ඉතිරි අනාගතේ ඔයා ප්ලෑන් කරලා බැලුවද? මොකද ඔයා ඒ දේවල් ප්ලෑන් කරාට ඔය දෙන්නගේ කැමති අකමැති දේවල්. සමහරක් කෙනෙක් ටිකක් බ්‍රෑන්ඩඩ් අයිටම්ස්. ඒ කියන්නේ වියදම් කරලා මිල මුදල් යම් කිසි විදිහකට වියදම් කරලා දේවල් ගන්න කැමති. අඳින්න පළදින්න කැමති. හැබැයි ඔයා හැම පර්සනලි ඒ දේවල් වලට අකමැති. එතකොට ඔය දෙන්න ගැලපෙනවද? ඒත් එක්කම සමහරක් කෙනෙක් පොඩි දෙයකටත් බය හිතෙනවා. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මම ගෑණියෙක් ගත්තා. මේ චූටි දෙයකටත් මේ මිනිස්සයා බය වෙනවා කියලා. එතනත් යම් කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර වෙලාවට ඔයා කන දේවල් එයා අකමැති වෙන්න පුළුවන්. ඔයා කන්නේ ගෙදර උයලා ගෙදර කෑමට හුරු වෙච්ච කෙනෙක් නම් ඔයාගේ වයිෆ් හරි ඔයාගේ හස්බන්ඩ් හරි කඩෙන් තමයි නිතරම කන්නේ. එතකොට ඔය දෙන්න කොහොමද ගැලපෙන්නේ? කොහොමද ගලපගන්නේ? සහ ඔයාලා අතර තියෙන සීමාව. සමහරක් කෙනෙක් හරිම ආදරයෙන් හුරතල් වෙවි ඔයාගේ ළඟට වෙලා ඉන්න කැමති. හැබැයි ඔයාගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක ඒ කියන්නේ ඔයාගේ කාර්යබහුලත්වයත් එක්ක එයත් එක්ක එහෙම ඉන්න බෑ. ඔයා පර්සනලි ඔයාගේ පෞරුෂය නිර්මාණය වෙලා තියෙන ටිකක් රෞද්ද විදිහට. ඒ කියන්නේ ටිකක් සැරපරුෂ විදිහට. එතකොට ඔයා කොහොමද අර කෙනාව බලාගන්නේ? ඒ වගේ ඔයාලා ආදරය ගැන හිතන විදිය, ආදරය කරන විදිය, සහ ඔයාලා දෙන්නට දෙන්න තේරුම් ගන්න විදිය, සෞඛ්‍ය ගැන හිතන විදිය, දරුවන් ගැන තියෙන ආකල්ප, එක්කෙනෙක් දරුවෝ හදන්න කැමති, අනිත් කෙනා අකමැති. එතකොට මේ කැමැති අකමැති ආශාවල් විශේෂයෙන්ම ලිංගිකත්ව කාරණා, සමහරක් කෙනෙක් ලිංගිකත්වයට වැඩි දායකත්වයක්, වැඩි බරක් තියෙන්න පුළුවන්. අනිත් කෙනා හැම ලිංගික ආශාව අඩු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් ඔයා කතා කරාද? මේ දේවල් වලට ඔයාලා ෆෝකස් එක දුන්නද? හැබැයි ඔයාලා කරන්නේ සාම්ප්‍රදානුකූලව වෙඩින් එකෙන් පස්සේ ඔය දේවල් ගලප්පගෙන යන්න උත්සාහ කරනවා. එතකොට වෙන්නේ අවසානයේ ඔයාගේ පෞල් ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මොකද ඔයාලට තේරුම් ගන්න බෑ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් ඔයා මේ වෙද්දි හැමදේම ප්ලෑන් කරලා වෙඩින් එකටත් ප්ලෑන් කරලා මේ හැමදේම සැලසුම් කරලා තියෙනවා නම් ඔයාගේ විවාහ ජීවිතය අනිත් කෙනාට ඕන විදිහට ඔයා හැඩගැසෙන්න සහ ඒ දේවල් දරා ගැනීමේ ශක්තියක් ඔයා තුල සංවර්ධනය කරගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ මනස කියන එක ඔයා අනිවාර්යයෙන්ම හදාගත යුතුයි.